තැනක තමයි අද අපි වීඩියෝ එකක් එවන්නේ. මේ තමයි මේ හරිම ලස්සන පරිසර ටිකක් තියෙන්නේ. මේ පුවක් ගස් තියෙන එහෙම වේලාව ඇහිලා පරිසරයට. හරිම සුන්දර තැම්බිලි ගස් මේ වගේ නෙම්බුරිලව ඉලවෙන්න නාගසෙක ලොකු නාගසක් තියෙන්නේ. ඒක තමයි මං දැන් හිතේට මේ හැමෝම කියන පිටරටනේ ඒ කියන මේ නාගස තමයි මේ මෙතනින් ලොකුම ගසක් කියලා අපිට හැමෝම කියනවා. ඒ ඇත්තද දන්නේ බොරුද දන්නේ අපි මෙතන තියෙන සිකුටි කෙනෙක්. එයා තමයි අපිට කියන්නේ ඔක්කොම. මේ පරිසරය හරිම ලස්සනයි. කියන්නේ ඔකලන් ලිෂන් ෂීට් වගේම තමයි මේවත් හරියට. මේ පොගස් තියෙනවා. නාගස් මෙතන ලොකුම තමයි අතරම නාගස්. පොඩ මේ හරිම ලස්සන මල් වර්ගයක් තියෙනවා. මේ ලස්සන මල් තියෙනවා මේ සෝරියේ ඒ චූටි. මේ ලස්සන කොළ වර්ග හාට් වගේ ඒවා හරිම ලස්සන කොළ වර්ග තියෙනවා. තව තන්ඩි ගසුත් තියෙනවා, පොල් ගසුත් තියෙනවා. මේ හරිම ලස්සන පොල්. කොළ පාට පොල්. ඒක මෙතන තියෙනවා මේ ගෙයක්. ඒක තියෙනවා. දැන් වඳුරු ඇවිල්ලා කුරුම්බෙක් කනවා මේ පරිසරයේ මිනිස්සු මේ රිලව් වෙරවන්නේ ඒක රිලව්න්ට අවසර ඊළාට සමහරු සුන්දර කරනවා ළමයි බයක් නැහැ. ඊට තමයි කොස් ගහක් තියෙනවා, ගසුත් තියෙනවා. මේ හැම මොනවාද අර කොළක් තියෙනවා. හරිම ලස්සන තැඹිලි ගසුත් තියෙනවා. තැඹිලි ගස් දෙකක් නෙමෙයි කාණත්තුකුත් තියෙනවා. තව හරිම ලස්සන පොල් ගහක් වඳුරු හරිම ලස්සන ලොකු පරිසරයක් තමයි කියන්නේ. මිනිස්සු ඒ සිකුටි කියන හරිම ලොකු පරිසරයක් කියලා. එහෙනම් කුරුල්ලෝ කොට තමයි මෙතන ගොඩක් හදන්නේ කුරුල්ලෝ. තව මෙතන හරිම ලස්සන රත්තරන් ගහක් තිබෙනවා. ඒකලන් ඒ ගහ ඒක කපලා ඒකල තව දිහාකට හිටලා කොහෙද දන්නේ අපි දැන් ඒ ගහේ සුදු පාට නරකක් තියෙනවා. ඇත්තද දන්නේ මොනේ ඒක කඳක්. ඒ ගහේ කඳක් දන්නේ. අලස් කුරුළු පෙන්න. අර ලස්සන එකේ කුරුළුකුඩුකුත් එල්ලලා තියෙනවා. ඉතින් ලස්සන කුරුළුකුඩුව පුවක් ගස් තුනක්